අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්වාරක්ෂක ද්‍රාවණ සම්බන්ධයෙන්. ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම බලමු. සාමාන්‍යයෙන් මේ ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න අපි පාවිච්චි කරන්නේ දැන් මේ වගේ. දැන් හිතන්නකෝ මොකක් හරි අපි ජලය ගන්නකෝ. අපි ජලය ගමු. ජලය වගේ ද්‍රවයකට අපි දන්නවා ජලය අපි ගමු ජලය ඝන ඩෙසිමීටර් එකක් වගේ ගමුකෝ. මේකට අපි දානවා මේ අම්ලයකින් අපි හිතමුකෝ 0.1 මවුල ඝන ඩෙසිමීටර් අම්ලයකින් දානවා 0.3ක් දානවා 0.2ක් දැම්මයි කියලා හිතන්නකෝ. ඒතර ළමයි මේ 0.2ක් දැම්මයි කියලා 0.1ක මවුල ඝන ඩෙසිමීටර් සාන්ද්‍රණයකින් 0.2ක් දැම්මයි කියලා පරිමා වෙනස් වෙන්නේ නැහෙනේ. ඒතර ඝන ඩෙසිමීටර් එකයි තමයි පරිමාව එක වෙනස් වෙන්නේ නැහැ. අපි දන්නවා මේ සංශුද්ධ ජලයේ pH අගය අපි හොඳටම දන්නවා සංශුද්ධ ජලයේ pH අගය සාමාන්‍යයෙන් අපි සලකන්නේ pH 7යි කියලානේ. සංශුද්ධ ජලයේ pH අගය අපි දන්නවා 7 කියලානේ. එතකොට දැන් මේ අම්ලයෙන් 0.2ක් දාපු ගමන් වෙන්නේ ළමයි. දැන් මේ අම්ලයේ සාන්ද්‍රණය 0.1යිනේ. ඒතර අම්ලය දැම්මට පස්සේ පරිමාව වෙනස් වෙන්නේ නැහෙනේ. එතකොට එහෙමනම් අපිට තේරෙනවා අම්ලය යෙදූ පසු මොකද වෙන්නේ? අම්ලය යෙදූ පසු අපිට පැහැදිලි වෙනවා මේ ජලීය ද්‍රාවණයේ H+ අයන සාන්ද්‍රණයේ විදිහට අපි ගන්න වෙන්නේ. ජලීය ද්‍රාවණයේ H+ අයන සාන්ද්‍රණයේ විදිහට අපිට ගන්න වෙන්නේ 0.1යි කියලාම තමානේ. මොකද මේ මවුල 0.1ක් නේ වැටෙන්නේ පුතේ. මවුල 0.1ක් වැටෙනවා ජලීය ද්‍රාවණයට. ඒක ඝන ඩෙසිමීටර එකක තියෙන්නේ. ඒතකොට අපිට කියන්න පුළුවන් H+ අයන සාන්ද්‍රණය 0.1යි කියලා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ ජලයෙන්ුත් H+ යම් ප්‍රමාණයක් දෙනව නේද? ඔව් ඒකත් ඇත්ත තමයි. දැන් ජලය ගත්තොත් ජලයත් මේ විදිහට විඝටනය වෙනවනේ. ජලයත් ওই විදිහට විඝටනය වෙලා ඇත්තටම ජලයෙන්ුත් යම් H+ අයන සාන්ද්‍රණයක් දෙනවා. එක වැඩි කිරීම 10 දෙනවනේ. ඉතින් ඔය තර්කයෙන් ගත්තොත් එහෙම මුළු H+ අයන සාන්ද්‍රණය කියලා ගන්න වෙන්නේ අපිට නේද? මුළු H+ අයන සාන්ද්‍රණය කියලා ගන්න වෙන්නේ ජලයෙන් ලබා දෙන එක වැඩි කිරීම 10 ධන අර උඩින් ලබා දෙන 0.1. ඉතින් ඒත් ඔයාලට තේරෙනවා මේ එක වැඩි කිරීම 10 7කට 0.1ක් එකතු කරලා තේරුමක් නැහැ. උත්තරේ 0.1ම තමයිනේ. ඒ කියන්නේ අපිට පේනවා මේ H+ අයන සාන්ද්‍රණය ඉතාම චූටි. ජලයෙන් ලබා දෙන. ඒ නිසා අපි මුළු H+ අයන සාන්ද්‍රණය විදිහට සලකන්නේ ඇත්තටම 0.1යි කියන එක. ඒක මම හිතනවා තේරුම් ගන්න පුළුවන් කියලා. ඒකයි අපි ජලය දෙන එක සලකන්නේ නැත්තේ. එතකොට ආරම්භයේදී සංශුද්ධ ජලයේ pH අගය තියෙන්නේ 7යි. මොකද H+ අයන සාන්ද්‍රණය එක වැඩි කිරීම 10 7ක් විතරනේ මාධ්‍ය තිබුණේ. ඒ නිසා ආරම්භක H+ අයන සාන්ද්‍රණය 1 වැඩි කිරීම 10 7යි. දැන් ඔන්න අම්ලය දැම්මට පස්සේ දැන් ඔයාලට තේරෙනවා දැන් pH අගය මාධ්‍යය කීයද වෙන්නේ? 0.1ක් වෙනවා. එතකොට අපි දන්නවා මේකට pH ගණනය කරොත් pH සමාන ඍණ ලඝු 10 පාදයට H+ අයන සාන්ද්‍රණය කියන්නේ එක වැඩි කිරීම 10 එකක්නේ. ඒතර මේක බලපු ගමන් පේනවා මෙම් pH අගය කීයට බහිනවද? ඍණ එක ඉස්සරහට දැම්මම ඍණයි ධන වෙනවා. ලඝු 10 1 වෙන්නේ ලඝු 10 එකක් කියලා කියන්නේ pH අගය කීයද? එක අඩු කිරීම ලඝු 10 එක බිඳුවයි. ඒතර pH එක 1 වෙනවා. ඒතර දරුවාට පේනවා 7 ඉඳන් pH එක 1ට අඩු වෙලා තියෙනවානේ. මේ බිඳු 2 3යි දැම්මේනේ. අම්ලයකින් බිඳු 2 3ක් දාපු ගමන් මාධ්‍යයේ pH අගය 7 ඉඳන් 1ට අඩු වුණා. අන්න මේ වගේ ද්‍රාවණයකට අපි කියනවා ස්වාරක්ෂක නොවන ද්‍රාවණයක් කියලා. මේවට කියන්නේ පුතේ ස්වාරක්ෂක නොවන ද්‍රාවණයක් කියලා. දැන් ඔයාලට තේරෙනවා එහෙනම් ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලානේ. ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ මාධ්‍යයේ pH අගය 0.2ක් ඔය වගේ පොඩි ප්‍රමාණයක් අම්ලයකින් එකතු කරාට පස්සේ අම්ලයකින් හරි බෂ්මයකින් හරි එකතු කරාම pH අගය වෙනස් නොවන ද්‍රාවණයක් නම් තමයි ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා කියන්නේ. නමුත් ජලය කියන්නේ pH අගය සැලකිය යුතු මට්ටමකින් වෙනස් වෙන එක්කෙනෙක්. ඒ නිසා ජලය කියන්නේ එහෙමනම් ස්වාරක්ෂක නොවන ද්‍රාවණයක්. ඒක තේරුම් ගන්න. අපි දැන් බෂ්මයකින් පොඩ්ඩක් එකතු කරලා බලමුකෝ. ඔය දැන් අම්ලයකින් එකතු කරොත් මෙන්න මේ ගාන හදන විදිය. හොඳේ. ඔයා මුලින්ම ලියා ගන්න ඕනේ ජලයේ ස්වාරක්ෂක නොවන ආකාරය පැහැදිලි කිරීම. මුලින්ම මාතෘකාව ලියන්න ඕනේ ජලයේ ස්වාරක්ෂක නොවන ආකාරය පැහැදිලි කිරීම. ප්‍රධාන මාතෘකාව තමයි ස්වාරක්ෂක ද්‍රාවණ කියන එක. මුලින්ම ලියන්න ස්වාරක්ෂක ද්‍රාවණ කියන්නේ මොකක්ද කියලා. ස්වාරක්ෂක ද්‍රාවණ කියලා මුලින්ම ලියන්න. ඊට පස්සේ ලියන්න ස්වාරක්ෂක නොවන ද්‍රාවණ පැහැදිලි කිරීම කියලා. ඊට පස්සේ ලියන්න මෙහෙම පිරිසිදු ජලයේ ඝන ඩෙසිමීටර් එකක පිරිසිදු ජලයේ ඝන ඩෙසිමීටර් එකක ආරම්භක pH අගය 7 වන අතර ආරම්භක pH අගය 7 වන අතර එයට 0.1 මවුල ඝන ඩෙසිමීටර් HCl අම්ල ද්‍රාවණයකින්
බිංදු කිහිපයක් එකතු කළ විට මාධ්‍යයේ pH අගය පහත ආකාරයට ගණනය කළ හැක. හරි. දැන් ඒක ලියලා දැන් ඔයා මේක ලියා ගන්න. ආරම්භයේ තිබිච්ච pH අගය 7 තිබුණේ කියලා ලියන්න. දැන් pH අගය එකට අඩු වුණා කියලා දාන්න. හරි. මේ තියෙන්නේ simple A කියලා දැම්මත් කමක් නැහැ. simple A. මේ තියෙන්නේ අම්ලයක් යෙදූ විට. අම්ලයක් යෙදූ විට කියලා ලියන්න. හරි. අපි භස්මයක් දාලා බලමු B කොටස යටතේ. ඔන්න භස්මයක් දැම්මම මොකද වෙන්නේ බලන්න. ඊළඟට ලියන්න භස්මයක් යෙදූ විට. ඔයා වීඩියෝ එක පෝස් කරලා මේ ලියා ගන්න. මම මේ වෙලාව යන හින්දා එකපාර කරනවා. භස්මයක් දැම්මම මොකද වෙන්නේ? දැන් අපි දන්නවනේ ඝන ඩෙසිමීටර එකකටනේ දාන්නේ. ඝන ඩෙසිමීටර 1යි ජලය අපි දන්නවා. ජලය ඝන ඩෙසිමීටර 1ක් තියෙන්නේ. ආරම්භක pH අගය අපි දන්නවා 7 තියෙන්නේ කියලා. ඒකේ අවුලක් නැහැ. දැන් අපි දානවා භස්මයකින් 0.1යි මවුල ඝන ඩෙසිමීටර NaOH කියලා හිතන්නකෝ. NaOH වලින් බිංදු කීපයක් එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට දරුවාට තේරෙනවා OH අයන සාන්ද්‍රණය කීය වෙනවද? OH අයන සාන්ද්‍රණය 0.1 වෙනවා. එතකොට අපි දන්නවා POH ගණනය කරන්න පුළුවන් මේ විදිහටම POH ගණනය කරලා පෙන්නන්න ඍණ ලඝු 10 පාදයට OH අයන සාන්ද්‍රණය. එතකොට අපිට එනවා POH එක කීයයි කියලා දෙන්න. POH එක අපිට 1යි කියලා එන්නේ. එතකොට අපි දන්නවා සෙල්සියස් අංශක 25 දී මොකද වෙන්නේ? pH අගය දන POH අගය කියන්නේ ළමයි 14ක් නේ. එතකොට එහෙනම් pH අගය කියන්නේ 14 අඩු කිරීම POH එකයිනේ. එහෙනම් අපිට එනවා pH එක 13යි කියලා. එතකොට අපිට එනවා භස්මයකින් ස්වල්පයක් එකතු කරාම pH අගය 7 සිට 13ට වෙනස් වෙනවා නේ. මේ බිංදු කීපයක් එකතු කරාම. එහෙම නේද? හරි. එතකොට ඊට පස්සේ ලියන්න භස්මයක් යෙදුව විට කියලා ලියලා බලන්න ඒකෙත් වෙන්නේ එහෙමයි. පිරිසුදු ජලය ඝන ඩෙසිමීටර එකකට 0.1යි මවුල ඝන ඩෙසිමීටර භස්මයකින් බිංදු කිහිපයක් එකතු කරන විට භස්මයකින් බිංදු කිහිපයක් එකතු කරන විට මාධ්‍යයේ pH අගය 7 සිට 13 දක්වා වැඩි වේ. 7 සිට 13 දක්වා වැඩි වේ. හරි කියලා මෙන්න මේ ටිකක් දෙයා ගන්න. භස්මයකින් ස්වල්පයක් යෙදුවම කොහොමද මාධ්‍යයේ pH අගය වෙනස් වෙන්නේ කියලා. දැන් ළමයි ඔකට බලපු ගමන් දැන් සිද්ධිය තේරෙනවා. එහෙමනම් අම්ලයකින් හරි භස්මයකින් හරි ඊටාම කුඩා ප්‍රමාණයක් දාපු ගමන් මාධ්‍යයේ pH අගය කෙලින්ම ඊටා විශාල ප්‍රමාණයකින් මේ 7 ඉඳන් 1ට කෙලින්ම අඩු වෙනවා. මේ භස්මයක් දාපු ගමන් 7 ඉඳන් 13ට කෙලින්ම ඒකක 6කින් විතර වැඩි වෙලා තියෙනවා. හරිද? ඒකක 6කින් විතර වැඩි වෙලා තියෙනවා මේ බිංදු කිහිපයක් දාලා. එතකොට අපිට පැහැදිලි වෙනවා එහෙමනම් මෙබඳු ද්‍රාවණ වලට අපි කියන්නේ ස්වාරක්ෂක නොවන ද්‍රාවණ කියලා. හරි. දැන් එහෙනම් ඔයාලට තේරෙනවා ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ මොකද්ද? අම්ලයකින් හරි භස්මයකින් හරි ස්වල්පයක් එකතු කරන විට මාධ්‍යයේ pH අගය සැලකිය යුතු ලෙස වෙනස් නොවන ද්‍රාවණ වලට තමයි අපි ස්වාරක්ෂක ද්‍රාවණ කියලා කියන්නේ. අම්ලයකින් හරි භස්මයකින් හරි ස්වල්පයක් යෙදෝ විට මාධ්‍යයේ pH අගය සැලකිය යුතු ලෙස වෙනස් නොවන ද්‍රාවණ වලට තමයි අපි කියන්නේ ස්වාරක්ෂක ද්‍රාවණ කියලා. හරි නේද? හරි. දැන් අපි ලියමු එහෙමනම් අර්ථ දැක්වීම ලියන්න ස්වාරක්ෂක ද්‍රාවණ. ස්වාරක්ෂක ද්‍රාවණ කියන්නේ මොනවද කියලා අපි බලමු. අර්ථ දැක්වීම මෙහෙම ලියන්න. නිශ්චිත pH අගයක් තිබෙනසේ පිළියෙල කරගත්තා වූද නිශ්චිත pH අගයක් තිබෙනසේ පිළියෙල කරගත්තා වූද අම්ලයකින් හෝ භස්මයකින් හෝ ස්වල්පයක් එක්කල විට නැතහොත් ජලයෙන් එක්තරා ප්‍රමාණයකට තනුක කළ විට හෝ එම pH අගයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවන්නා වූ ජලීය පද්ධතියක් ස්වාරක්ෂක ද්‍රාවණයක් ලෙස හඳුන්වයි. right. ඕක තමයි ස්වාරක්ෂක ද්‍රාවණ වල අර්ථ දැක්වීම. හරි. අපි බලමු පළවෙනියටම ස්වාරක්ෂක පද්ධතියකට අපි මොනවාද ගන්න කියලා. හරි. ඔන්න පළමු ස්වාරක්ෂක පද්ධතියට අංක 1 කියලා දාන්න. පළමු ස්වාරක්ෂක පද්ධතිය තමයි පුතේ ලියන්න දුර්වල අම්ලයක් සහ
දුර්වල අම්ලයක් සහ දැන් මොනවද අපි ගන්න දුර්වල අම්ල? අපි CH3COOH කියලා ගමුකෝ. දුර්වල අම්ලයක් සහ එය ප්‍රබල භස්මයක් සමග ප්‍රතික්‍රියා කර සෑදෙන ලවණය එය ප්‍රබල භස්මයක් සමග ප්‍රතික්‍රියා කර සෑදෙන ලවණය අඩංගු මිශ්‍රණය. දුබල අම්ලයක් සහ එය ප්‍රබල භස්මයක් සමග ප්‍රතික්‍රියා කර සෑදෙන ලවණය අඩංගු මිශ්‍රණය තමයි අංක 1. හරි මුලින් මේව ලියන්නකෝ. දුබල අම්ලයක් සහ එය ප්‍රබල භස්මයක් සමග ප්‍රතික්‍රියා කර සෑදෙන ලවණය අඩංගු මිශ්‍රණය තමයි පළවෙනි ස්වාරක්ෂක පද්ධතිය. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. දැන් හිතන්න ඔන්න දැන් ඔයාට ඉන්නවා CH3COOH කියන පද්ධතිය. හරිද? දැන් CH3COOH කියන්නේ දුබල අම්ලයක්නේ. දුබල අම්ලයකුයි මෙයාට භස්මයක් දැම්මට පස්සේ හැදෙනව නේද මෙයාගේ ලවණය. හොඳට බලන්න මේ ඉන්නේ ලවණයක්නේ CH3COO- Na+ ජලයනේ. මෙන්න මේක තමයි ලවණය කියන්නේ. හොඳේ. අපි ලවණ ජල විච්ඡේදනය කරානේ කලින්. මෙන්න මේ ලවණයයි මෙන්න මේ අම්ලයයි මේ දෙන්නා එකට ඉන්න මිශ්‍රණයක් ගත්තොත් මෙන්න මෙයාගේ ලවණය. මේ ඉන්නේ ලවණය. ඔන්න ලවණය ලිව්වා. මේ ඉන්නේ ලවණය. මෙන්න දුබල අම්ලය. ළමයි මේ ලවණයයි මේ දුබල අම්ලයයි එකට අඩංගු වෙන මිශ්‍රණයක් තිබුණොත් ඒ කියන්නේ මේ දෙක එක මිශ්‍රණයක හිටියොත් අපි සාමාන්‍යයෙන් කියනවා ඒකට ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා. මේ දෙන්න එකට හිටියොත් අපි ඒකට කියනවා මොන ද්‍රාවණයක් කියලාද? ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා කියනවා. හොඳට තේරුම් ගන්න. ඒතකොට ස්වාරක්ෂක ද්‍රාවණය අපි හදාගන්නේ කොහොමද? මුලින්ම දුබල අම්ලයෙන් යම් ප්‍රමාණයක් ගන්නවා. එයා භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරවලා හදා ගන්නවා ලවණය. මෙන්න මේ ලවණයයි මේ අම්ලයයි එක මිශ්‍රණයක හිටියොත් මෙන්න මේ වගේ එක මිශ්‍රණයක හිටියොත් අපි කියනවා ඒකට ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා.